වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබ උදෑසනක්. මෙතන විශාල කාන්තාවන් පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි කාන්තාවන් කියලා විතරක් අපිට හඳුන්වන්න බෑ. දිරියෙන් නැගිටින කාන්තාවන් පිරිසක් එක්ක මේ වෙනකොට ජීවිතේ බොහෝ දේවල් දිනාගත් කාන්තාවන් පිරිසකුත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ සිළු දෙනාම ඉතාමත් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ DVmen පදනම වෙනුවෙන්. ස්වාමින් වහන්සේට ස්තුති වෙන්න ඕනේ. උන්වහන්සේ සිස්ටර් චාන්දිට දීපු සිතුවිල්ලක් මත තමයි අද දවසේදී මේ දක්වා අපි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. DVmen මේ මැසි කාන්තාවන් රජිනියන් මේ පදනම 2022 දී සිස්ටර් චන්දි එයාට ලැබුණු දර්ශනයක් අනුව තමයි ආරම්භ වෙන්නේ. එතකොට මේ පදනමේ අරමුණ තමයි බොහෝ කාන්තාවන් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලන්ට හොඳ හැකියාවන් තිබෙනවා. ඔවුන්ට අත්දැකීම් තිබෙනවා. නමුත් ඔවුන්ට අත දෙන්න කෙනෙක් නැතුව ඉන්නවා. ඉතින් ඔබ දන්නවා අද බොහෝ කාන්තාවන් විශාල ඉහළ ස්ථානවලත් ඉන්නවා. ඒ වගේම පහළම ස්ථානවලත් ඉන්නවා. අපි මේ ગેප් එක නැති කරන්න තමයි මේ ඇත්තටම මේ පදනම අපට අවශ්‍ය වෙන්නේ. අද දවසේදී අපේ වැඩසටහන තුළ මේ මැසි රාජධානියේ රැජිනව ඔබට හඳුන්වලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඇයට උපතින්ම ඇගේ ශරීරය තුළ බොහෝ ආබාධයන් තිබුණත් ඇය ඒ ආබාධයන් කිසිවක් ගණනකට නොගෙන මේ වෙනකොට තමන්ගේම අතින් නිමවෙන කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ඒ ව්‍යාපාරය ගැන තවත් බොහෝ දෙනාට කියා දෙමින් ඒ ව්‍යාපාරය පුළුල් ව්‍යාපාර ජාලාවක් බවට පත් කර ගනිමින් ඉන්න කෙනෙක් තමයි අද දවසේදී මේ මැසි රාජධානියේ රැජින විදිහට කිරුළු පළඳින්නේ. මේ තමයි සිස්ටර් අයිරාන්දේ. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම දන්නේ මට කියන්න බැරි පීතියක් මම හිතුවේවත් නෑ. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ හැම කෙනෙකුටම. මම ඇත්තටම ගොඩක් මේ ව්‍යාපාරේ කටයුතු කරගෙන යන ආසාවෙන් එතනම මම හැමදේම කරගෙන යනවා. බොහෝ වැඩ කරනවා. ඉතින් මට ඒකට සත්‍ය දෙන්නේ මගේ අත්තා තමයි ළඟ ඉඳලා එයා උදව් කරනවා. මම ඇත්තටම මේ ව්‍යාපාරේ කරන්න ඇදිලා සෑහෙන කාලයක් වෙනවා. ඉතින් ඒකට මෙවැනි අවස්ථාවක් කවදා ලැබිලා නැහැ. මේ පළවෙනි වතාව ජීවිතේ ප්‍රථම වතාවට තමයි මේ වගේ අත්දැකීමකට මම ආවේ. ඇත්තටම මම කියාගන්න බැරි පීතියක්. වත් වෙන්නේ නැති තරම් ඒ තරම් පීතියක් මට තියෙනවා. දැන් යොන්න කතුන් දිරිය කතුන් කරන අපේ ක්‍රියාන්විතයේ සමාරම්භක උළෙල අද දවසේදී අපි පවත්වලා මේ වෙනකොට වෙළඳ කුටි අපේ පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. මේ ඔක්කොම හැමදේම මං කරනවා මේ ලෙදර් රෆ් කට් අයිටම් එක මේ රෙක්ෂින් වලින්. ඇත්තටම මේ බීවුමන් එකට ගොඩක් තැන්ක් යූ කරනවා. මොකද මගේ දෙවෙනි ස්ටොක් එකත් ඉතාලියට ගියා මේ ළඟදී. ඉතින් පළවෙනි පාරට මම මේ වෙන රටකට මගේ ප්‍රොඩක්ට්ස් යවුවේ බීවුමන් එක හරහා තමයි පළවෙනි පාරේ. ඉතින් බීවුමන් එකට ගොඩක් තැන්ක් යූ.